දැන්ද බන් නැගිට්ටි. ඔව් අම්මේ මට ඊයේ නින්ද ගියේ නෑ. නින්ද ගියේ නෑ? ඒ මොකද බං ඊ? සීත මහා අමුතු බය හිතෙන කතාවක් කිව්වා අම්මේ. මොනවා? ඔබට පිස්සුද? මනස්ගාත නැතුව අනිත් දවසේ බුදුන් වැඳලා නිදා ගනින් බං. ඔය ගේඩින් ගත්තු ගාලා මාත් එක කඩපිලට යන්න වරෙන්. මාත් ඉන්න ඕනද? එහෙනම් මට මොනවාරි අරන් ඕනේ. හරි ඉතින් යමන්කෝ. ඉක්මන් කරපන්. මේ මොකද්ද බං අර සීත කිව්වා කියන බය හිතෙන අමුතු කතාව? රෝසියාච්චිගේ ඔල්මනගේ වයසනවලු අම්මේ. සීතගේ අම්මත් දැකලා. අනේ කෙල්ලි. උඹගේ මේ සීතගේ බොරු වලට අහු වෙලානේ. මම මේකේ ඇත්ත නැත්ත හොයාගන්නම්කෝ. ඔබ දැන් ලෑස්ති වෙයන්. අම්මේ. ඇයි ළමියෝ මොකද බහ තෝරන්නේ? අනේ අම්මේ. තාත්තට රැවෙන්න කලින් ගෙදර එන්න කියන්නකෝ. ඒ මොකටද? අනේ මට බයයි අම්මා. මෙහෙනවා ළමියෝ විකාර නැතුව බඩු ටිකක් අරන් ඉක්මනට ගෙදර යන්න. කාන්ති අක්කේ වැඩද? අනේ උනංගි මම මේවා කරේ නැත්තම් වෙන කවුරු කරන්නද ඉතින් මේවා? ඔව් නේද අක්කා. මම මේ අක්කා හම්බෙන්නමයි හිටියේ පණිවිඩයක් දැනගන්න. මොකද නංගි පණිවිඩේ? කියන්න බලන්න. මම නැන්ද එක්ක කතා කරලා එන්නකම් ඔබ ගෙදර ඵලයන්කෝ. අක්කේ අර මම අහන්න හිටියේ රෝසි නෙන්දා ඔල්මන් කරන කතාව. අපේ කෙල්ලට කවුද යාළුවෙක් කියලා කෙල්ල බය වෙලා හොඳටම. ඔව් නංගි අපේ ගොයියත් ওই කතාව ඔය විදියටම කිව්වා. ගම්මුණුත් බය වෙලා කියලා කියන්නේ. රැට ගෙදරට ඇවිල්ලා දොරටක් ගානවලු. අපේ මන් දන්නේ මේවා. යන්නම්කෝ අක්කා. දැන් ගිහිල්ලා උයන්නත් එපේ. බලන්නම්කෝ හොයලා බලලා මොකද්ද මේ කතාවේ ඇත්ත නැත්ත කියලා. හොඳයි නංගි. අපි අවධානයෙන් ඉමුකෝ. Kau tu ini? Udah. Mau kita ni ulman nanti kau itu ikmat kita itu anu ni. Ayo. Menike. ඇයි මොකද කාටද අනේ බය වුනේ? ඔයා මොකද මේ දාඩියක් දාලා? අතන ulman ඉන්න හිටියා. අනේ ulman. Menike මට වත්තක් ගෙන්න. දෙනික් මට. Menike අනේ. ඉන්න. කෙල්ලේ උඹට වතුර එකක් ගෙනින්. මොකක්දනේ අර ඔයා කියන් ආපු හොල්මන් කතාව? ඔව් Menike මං ඇස් දෙකටම දැක්කා. ඔය කට්ටිය කතා වෙන විදියට රෝසි නෑන්දගේ භූතාත්මය. කෙල්ලට එහෙනම් කියලා තියෙන කතාව ඇත්ත. මේ හොල්මන යන්නේ ගෑනු ළමයි ඉන්න ගෙවල් වලටලු Menike. අනේ තාත්ති මට හරි බයයි. ඔබ බය නැතුව හිටපන්කෝ දුවේ. දැන් ගෙට ඵලයන්කෝ රැත් වෙලානේ. අපිත් යම් මහත්තයා ගෙට රෑ වේගෙනත් එනවනේ. ඔහොම ඩිංගක් ඉන්නකො Menike. තව දෙයක් තියෙනවා කියන්න. ඔන්න ඔය ආත්මේ ගෑනු ළමයි ඉන්න ගෙවල් වලට ඇවිල්ලා පලි ගන්නවලු. Menikeට මතකයිනේ ඔය රෝසි නෑන්දයි මිනිබිරි මස්කණ්ඩිටට වෙච්ච වෙලේ බේර ගන්න කවුරුත් හිටියේ නෑනේ. අන්න ඒකේ පළිය තමයි ඔය ගන්න ගමින් ගමට එනවයි කියන්නේ. අපේ කෙල්ල පරිස්සම් කරගන්න වෙයිද ඊයෝ? අල්ලපු ගමේ හිටිය හැටියම ගෑනු ළමෙක් අතුරු දාමු වුණාලු. කට්ටිය කතා වෙන විදියට මේකත් මේ භූතිකම වැඩක්. යන් ගෙට මගේ ඔළුවත් එක්ක මොකක්ද වෙලා? අතාර පාරේ හම්බෙච්ච මිනිහගේ ගෙදර නේද අර තියෙන්නේ.
අද ඕකොන්ට නිදා ගන්න දෙන්න අම්මා. මගේ කෙල්ලි පොඩිත්ත වගේම කෙල්ලෙක් ඉන්නවයි ගෙදර. මමයි කෙල්ලයි පොස්ටට වෙච්ච වෙලාවේ මේ ගමේ කිසි කෙනෙක් හිටියේ නෑ අපි දෙන්න බේරගන්න. හිටපල්ලකෝ මම උඹලට. දුවේ මේ එළිය මොනවද කරන්නේ? එන්න ගෙට. දුවේ ඇයි මොකද පුතේ කෑ ගහන්නේ? ඇයි අනේ මොකද මම මේ මේ ළමයට කෑ ගහන්නේ? කිව්වා නේ මං එළියට යන්න එපා කියලා. අයියෝ අනේ මේ බලන්න.